සියලු දෙනාටම සුබ දවසක්. ඉතින් අවතැන් වෙලා ඉන්න අපේ ජනතාවට සලසන්නට එන අපේ සහෝදර සහෝදරයන්ට නැත්නම් අපේ ජනතාවට පුංචි මතක් කිරීමක් කරන්න තමයි වීඩියෝ එකක් කරන්න හිතුවේ. ඉතින් ඊයේ දවසේ මම බදුල්ලේ තෙල්බැද්ද කියන ප්‍රදේශයේ අපේ කණ්ඩායමකුත් එක්ක ගියා ආහාර සපයන්න. තෙල්බැද්ද තැමිලි ස්කූල් එකට තමයි ගියේ. ඒදී මම දැක්ක විශේෂ කාරණාවක් තමයි මතක් කරන්න හිතුවේ. ඒ ඉස්කෝලේ රැඳිලා ඉන්න කට්ටියට පාවිච්චි කරන්න තිබුණේ එකම වොෂ්රූම් එකයි. එතන ඉන්නවා පවුල් 85ක පුද්ගලයන් 144 දෙනෙක්. ඉතින් මේක ඉතාමම මම හිතන්නේ උන් දැඩි අපහසුතාවයට පත් වෙන කාරණාවක්. ඉතින් සහන සලසන්නට එන පුද්ගලයන්ට නැත්නම් එන අපේ ජනතාවට පුළුවන් නම් ටෙම්පරරි යම්කිසි දෙයක් අය වෙනුවෙන් සකස් කරලා ටෙම්පරරි වොෂ්රූම් එකක් සකස් කරලා ලබා දෙන්න. ඒක ඉතාම වටිනා කාරණාවක් විදිහට මම දකිනවා. ඉතින් ඒක සිහිපත් කරන්න තමයි විශේෂයෙන්ම මේ වීඩියෝ එක දාන්න හිතුවේ.